ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත්මයා මොහුගේ අවසර ලංකාවේ සංචාරය කරනවා. එතකොට සමන් ජයසූරිය ඉල්ලීමක් කරනවා යාපනයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න අපිට උදව්පකාර කරන්න කියලා. අපි දන්නවා ඔබතුමා ලංකා ක්‍රිකට් වෙනුවෙන් ගඹුල්ල, ගාල්ල, පල්ලකැලේ වගේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ හදන්න මූලිකත්වය ගත්තා. ඔබතුමා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා විදියට වැඩ කරන කාලේ මේ යාපනයේ මේ වගේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්නට මූලික තීවරයක් අරගෙන තිබුණාද? ප්‍රථමයෙන්ම මම හිතනවා අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ රාජතාන්ත්‍රික නායකයෙක් ඉන්න අවස්ථාවේ උතුරු කරේ ක්‍රීඩා පිළිබඳව උනන්දුවක් පෙන්වමින් ඒ වෙනුවෙන් ඉල්ලීමක් කිරීම පිළිබඳව සනත් ජයසූරිය මහතාට. මොකද සනත් තමන්ට යමක් ඉල්ලුවේ නෑනේ. මේ රටේ අත්‍යවශ්‍යතාවයක් සඳහා ක්‍රීඩාවේ උන්නතිය සඳහා අනාගතය සඳහා මේ වැඩේ කරලා දෙන්න මැදිහත් වෙන්න කියලා ඉල්ලීම ගැන මම ඊටාම සන්තෝෂයි. අපි උතුරු කලේ නියෝජනය සඳහා උතුරු කරේට ක්‍රීඩාංගණයක අවශ්‍යතාවයක් අපි දැකලා අපි ඒ වෙනුවෙන් විශාල නියෝජනයක් කරා. ඒ කියන්නේ උතුරට ක්‍රිකට් පාලක මණ්ඩල නියෝජනයක් තිබුණෙත් නැහැ. උතුරේ ඡන්ද බලය ලබා දීලා උතුරේ දිස්ත්‍රික්ක සංවිධාන ප්‍රතිසංවිධානය කළා උතුරේ පළාත් සංවිධානයක් හදලා ඊට පස්සේ උතුරට ජාත්‍යන්තර ක්‍රීඩාවක අවශ්‍යතාවය පිළිබඳව අපි කටයුතු කරා. ඒකෙදී අපේ අත්දැකීම් එක්ක ඒ කියන්නේ දඹුල්ල, ගාල්ල, පල්ලේකැලේ යන ආදි වශයෙන් ඒ ක්‍රීඩාංගණවල තියෙන අත්දැකීම් මත මාස 6ක වගේ කාලයක් තිස්සේ අපි ස්ථාන ගණනාවක් උතුරු කරේ බැලුවා. ඊට පස්සේ මණ්ඩතිව් දූපත අපි සොයාගත්තා, තෝරාගත්තා. එතන අක්කර 100ක් වගේ ප්‍රමාණයක් අපි වෙන් කළා ඉල්ලුවා. ඒකේ මූලික වශයෙන් අක්කර 50ක් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වෙන් කරන්නත්, ඉතුරු අක්කර 50 සෙසු අනෙකුත් ක්‍රීඩා සඳහා සංවර්ධනය කිරීමටත් අපි කල්පනා කරා. ඒක නිසා ඒ ගැන අපි ගෘහ නිර්මාණ ශිල්පී සුරත් වික්‍රමසිංහ මහත්තයාට එන්න කියලා ඔහු විසින් මේ සම්පූර්ණම ක්‍රීඩා සංකීර්ණය පිළිබඳව අපි සැලසුමක් හැදුවා. හදලා ඒවකට හිටිය අපේ උතුරේ ආණ්ඩුකාරතුමා වන රිජිනල් කුරේ මැතිතුමාත් සමග ඒ වගේ මේ ප්‍රදේශයේ බලාධිකාරියේ සිටි සීලු අයත් එක්ක සාකච්ඡා කරමින් අපි මණ්ඩතිව් දූපතේ ඉඩමක් වෙන් කරගත්තා. ඊට පස්සේ ඉඩම වෙන් කරගෙන අක්කර 50ක් ක්‍රිකට් සඳහා වෙන් කරගෙන ඒකෙදී අපි කල්පනා කරා මට මතකයි අපි ගාල්ලේ ක්‍රීඩාංගණය දිහා බැලුවත් දඹුල්ල දිහා බැලුවත් අපිට ඒකේ සොඳුරු නැත්නම් ලස්සන ආකර්ශනීය කේන්ද්‍රයක් අවශ්‍ය නිසා මේ මණ්ඩතිව තෝරගන්නකොටම අපි අවඩි 40ක් 50ක් ඉහළ සිට දර්ශනය ගැන හිතුවා. ඒ ඊටාම සුන්දර තැනක තියෙන්නේ. එක පැත්තකින් අපේ ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් එක આવත් අපිට කොටු පවුර යාපනයේ කොටුව බලා ගන්න පුළුවන් වෙනවා. අනිත් පැත්තෙන් නාවික හමුදාව හිටිය ප්‍රදේශයේ බොහොම කලපුවක් සමග අඩු ගැඹුරක් තියෙන මුහුදක් තියෙනවා. මේ පැත්තෙන් ඉන්දියන් සාගරය. එතකොට මේ මණ්ඩතිව් දූපතට යන පාරත් නාගදීපට යන පාර. නිසා මේ ඓතිහාසික පිහිටීමක තියෙන මණ්ඩතිව් දූපත සොයාගෙන ඒ සඳහා සියලුම අවශ්‍ය පසුබිම හදලා තමයි අපි කටයුතු කරේ. ඒ වගේම අනාගතයේදී උතුරු කරේ ක්‍රීඩකයන්ගේ නියෝජනය අවශ්‍ය නිසාම තමයි අපි හිතුවේ මොකද එතන ජැෆ්නා සෙන්ට්‍රල් කොලෙජ් එක තිබුණා. ජැෆ්නා වල අපි දන්නවා සෙන්ට් ජෝන්ස් ජැෆ්නා, එතකොට හාර්ට්ලි කොලෙජ්, හින්දු කොලෙජ් ජැෆ්නා මේ හැම ක්‍රීඩකයන්ම ක්‍රීඩා කරපු ඒ වගේම ටර්ෆ් පාසුකම් තිබුණා අවුරුදු ගානකට ඉස්සෙල්ලා. නමුත් යුද්ධය නිසා එහි ක්‍රීඩාවේ වර්ධනය අඩපණ වුණා. ඒ නිසා අපි බැලුවා අපි LPL එක ගහනකොට ලංකා ප්‍රීමියර් ලීග් එක ගහනකොට අපි කොළඹ, ගාල්ල, නුවර, දඹුල්ල කියන කේන්ද්‍ර හතරට පස්සේ යාපනය කියලා අපි කලින්ම කණ්ඩායමක් නම් කළ වෙන් කරේම අනාගතයේ හදන ජාත්‍යන්තර ක්‍රීඩාංගණය මධ්‍යස්ථානයක් කරගෙන කේන්ද්‍ර කරගන්න. ඒ නිසා මේකේ අතිශය වැදගත්කමක් තියෙන ව්‍යාපෘතියක් රටේ ක්‍රීඩාවට, සමස්ත ක්‍රීඩාවන් වලට සහ ක්‍රීඩාවේ උන්නතිය සඳහා. ඉතින් ඒ නිසා මම ඊටාම සන්තෝෂ වෙනවා අවුරුදු 7කට වඩා කාලයකට පස්සේ අවුරුදු 8ක් වෙනවා අපි මේක ආරම්භ කළා. නැවතත් මේ ගැන අදහසක් ඇති කරලා
හැමෝගේම අවධානය යොමු කළා වර්තමාන ක්‍රීඩා ඇමතුමාවත් සමග සනත් ජයශ්‍රී මහත්මයා ස්ථානට යාම පිළිබඳ මම ඉතාම සන්තෝෂ වෙනවා. මේ අතිශය අත්‍යවශ්‍ය කරුණක් ක්‍රීඩාවේ දියුණුවට. ඒ වගේම මේ ප්‍රදේශය ක්‍රීඩාව වෙනුවෙන් වර්ධනය වීම, ඒ වෙනුවෙන් ක්‍රීඩාව සංවර්ධනය කිරීම අපි හැමෝගේම සහයෝගය ලබා දීම අපේ යුතුකමක් කියලා අපි හිතන්නේ. මේක නිරීක්ෂණය සඳහා ගිහිල්ලා තිනවා. එතකොට දැන් ඔබතුමාට නැවතත් එන්න කිව්වොත් එහෙම මේ සඳහා සහයෝගයක් දෙන්න ඔබතුමා ලෑස්තිද? නෑ, ක්‍රීඩාවේ උන්නතිය උදෙසා මේ කේන්ද්‍රය ඊටාම බහුකාර්යද. අපි දඹුල්ල නිර්මාණය කරන ලාවෙත් අපිට කිව්වා මේක නුසුසු තැනක් කැලයක් මැද ඕකට වඳුරු තමයි බලන් එන්නේ. ඕක අපරාධයක් කියලා. අද ලංකාවේ ක්‍රීඩාංගන වලින් අති සාර්ථකම ක්‍රීඩාංගනේ බවට දඹුල්ල පත් වෙලා තිනවා. ඒක අපේ කේන්ද්‍රයක්. අපි ඒකට සහභාගී වෙන්න ලැබීම ගැන, ඒකට අදහසක් ආපු එක ගැන අපි සන්තෝෂ වෙනවා. ඒ වගේම දඹුල්ලට එහා ගිය ආර්ථික වාසියක් ගන්න පුළුවන් තැනක් තමයි මේ යාපනයේ මණ්ඩතිව් දූපතේ හැදුවොත් ලැබෙන්නේ. මොකද යාපනයේ ඒ අර්ධද්වීපයටම මෙච්චර සුන්දර ලස්සන තැනක් අපිට නිර්මාණය කරන්න ලේසි වෙන්නේ. ඉතින් ඒකේ වෝටර් ස්පෝර්ට්ස්, ඒ කියන්නේ මුහුදේ එක පැත්තක් මුහුද, අනිත් පැත්ත කලපුව. එතකොට ජල ක්‍රීඩා සඳහා ඒ වගේම ටූරිස්ට්ලට එන්න අවුරුද්දේ මාස 8ක් වගේ කාලයක් ඉතාම හොඳට සංචාරක ව්‍යාපාරය සඳහා වර්ධනය කරන්න පුළුවන්. ඒ වගේම ඓතිහාසිකව ගත්තත් අපි හැමෝම දන්නවා අපි එහි යාපන ප්‍රදේශයේ කෝවිල් තියෙනවා, පන්සල් තියෙනවා, නාග විහාරය තියෙනවා. ඉතින් අපේ ගොඩාක් බැඳීම් තියෙනවා. මේ පැත්තෙන් කරේ නගර තියෙනවා, වාලෙච්චෙනිය තියෙනවා. ඉතින් මුළු යාපනයේ අර්ධද්වීපයම ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක ඉදිරියට ගියොත් අපේ සියලුම ජාතීන් අපි කල්පනා කරේ ලංකාවේ කණ්ඩායම යාපනයේ ක්‍රීඩා කරනකොට අපි හැමෝම එක දජයක් යටතේ ජාත්‍යන්තරේ පරාජය කරන්න අපි පෙළගැසුනම ඒකම ඇති අපේ එකමුතුකම, සමගිය, සියලුම අපේ රටේ සියලු පුරවැසියන් එක වහලක් යට, එක දජයක් යටතේ අපි රැව් පිරිරැව් දෙන්න අපිට හිට ගන්න පුළුවන් අවස්ථාවක් වෙනවා. ඒක වෙන කොහෙවත් ලංකාවේ කරාට ඒක අපිට හදවතට සමීපම වෙන්නේ නැහැ. නමුත් මම දන්නවා ඒ යාපනයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් කිරීමේ අවශ්‍යතාවය තුළ අපිට අපි ඔක්කොගෙම එක ජාතියක්, එක රටක්, එක කණ්ඩායමක්, අපි one team one nation කියලා මේ රටට ලෝකෙට හඳුන්වා දුන්න පරමාර්ථය අරමුණ සාක්ෂාත් කර ගැනීමට නම් මේ ක්‍රීඩාංගණය අනිවාර්යයෙන්ම ඉදිරියට යන්න ඕනේ, නිර්මාණය වෙන්න ඕනේ. අවසාන වශයෙන් නම් මේ හිටපු සභාපතිතුමා හැටියට ඔබතුමා ඉන්දිය අගමැතිතුමාගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඉල්ලීමක් තියෙනවද ඔබතුමා? මම හිතන්නේ ඉන්දිය රජය හැටියට බලනවට වඩා ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයත් ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයත් අතර යම්කිසි අවබෝධතාවයක් ඇති කරගන්න ඕනේ. ඒකට හේතු ගණනාවක් තමයි ක්‍රීඩාංගණයක් දියුණු කරන්න බෑ අවුරුදු 10කින් මෑ. ඒ 10 ඇතුළත තුල හොඳ සංචාර තියෙන්න ඕනේ. අපිට අපේ මණ්ඩතිව් දූපතේ ඇති වෙන ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පළවෙනි දේ තමයි ක්‍රිකට් පාලක මණ්ඩලය, ඊළඟට ඉන්දිය රජය අපිට සහයෝගය දෙන්න ඕනේ. ඒ කියන්නේ ඉන්දියාවේ තියෙන බදු ප්‍රතිපත්ති සහ ඉන්දියාවේ තියෙන ආර්ථික තත්ත්වයන් එක්ක අපිට යම්කිසි සහන කාලයක් ගන්න පුළුවන් නම් එහෙම යාපන අර්ධද්වීපයේ තියෙන ක්‍රීඩා සංකීර්ණයට ක්‍රිකට්, හොකි, ෆුට්බෝල්, රග සියලුම ක්‍රීඩා සඳහා සංකීර්ණයක් වුණොත් ඒවයේ එන්ටර්ටේන්මන්ට්, ඒ කියන්නේ යාපනයේ ප්‍රදේශයට එන හොඳ නළු නිලියන්, ගායක ගායිකාවන්ට එන්න පුළුවන් තැනක් වෙනවා නම් ඒ අය ඇවිල්ලා ඒව නරඹලා යනවා නම් එතන විශාල ආර්ථික වශයෙන් කේන්ද්‍රයක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක හුදෙක් ක්‍රිකට් විතරක් නෙමෙයි, සමස්ත එන්ටර්ටේන්මන්ට් නැත්තම් මේ හැමෝගේම රසවින්දනය සඳහා ඇති කේන්ද්‍රයක් බවට පත් වෙන්න පුළුවන් වුණොත් ඒකෙන් අපිට විශාල ආර්ථික වශයෙන් ටූරිසම් වල එහෙම නැත්නම් සංචාරක ආර්ථිකයේ කේන්ද්‍රයක් බවට පත් වෙනවා. ඔබතුමන් කියනවා ඔබ සැලසුම් කළා, පිටපත් මිලදී ගත්තා, ජාත්‍යන්තර පත්‍ර මේ ක්‍රීඩාංගණයක් උතුරට හදන්න කියලා. නමුත් මෙච්චර කාලයක් ඒ හදන එක ප්‍රමාද උනේ. අපි මේ ක්‍රීඩාංගණය කෙටුම්පත් හදලා සැලසුම් කරලා අත්පත් කරගත්තට පස්සේ මෙරටේ විශාල අර්බුදයක් ඇති වුණා කොවිඩ් වසංගතයත් එක්ක. ඒ වගේ මූල්‍ය වශයෙන් විශාල අර්බුදයක් ඇති වුණා.
ක්‍රිකට් පාලක මණ්ඩලයේත් මූල්‍ය වශයෙන් ශක්තිය දුර්වල වෙන වෙලාවක්. එහෙම තත්ත්වයකදී ප්‍රමුඛත්වය නැත්තම් අපේ ප්‍රධාන ඉලක්කයක් වශයෙන් මේ වගේ විශාල ආයෝජනයක් කිරීමට ගිය අවුරුදු 4-5 සුදුසුයි කියලා මම හිතන්නේ නැහැ. නමුත් දැන් තමයි වෙලාව මේකට අපි හරියටම මේ ක්‍රීඩාංගණය දැන් ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩකින් එනවා නම් එතන දැන් ගුවන් තොටුපළක් නිර්මාණය වෙලා දියුණු වෙනවා නම් එතන අපිට විශාල වශයෙන් ජාත්‍යන්තරයෙන් එන ටූරිසම් වල එහෙම නැත්නම් එන සංචාරකින් ඇවිල්ලා ඒක භුක්ති විඳිනවා නම් ඒක ඊටාම ආකර්ෂණීය තැනක් බවට පත් වෙනවා. ඒ වගේම ඉන්දියාව සහ ලංකාව අතර ඇති කර ගන්නා ලද මේ ගිවිසුම් ප්‍රකාරව මේ දියුණුව සඳහා යාපනය විශාල කේන්ද්‍රයක්. ඉතින් ඒක නිසා මෙය දැන් තමයි අපි හැමෝගෙම අවධානය යොමු කළ යුතු. මෙතන අවුරුදු 3ක වගේ කාලයක් වෙන් වෙනවා අවම වශයෙන් ක්‍රීඩාංගණයක් කටයුතු කරන්න. ඉතින් ඒක මම හිතන්නේ මේක හොඳ කාලයක් පටන් ගන්න. ඔබතුමා සැලසුම් කර ස්ථානයේද මේක දැන් නැවත ස්ථාපිත කරන්න යන්නේ මේක සැලසුම් කරපු තැනමද? ඒක කැබිනට් ඇප්‍රූවල් එක නැත්නම් ක්‍රීඩා අමාත්‍යාංශයේ මේක අනුමැතිය ඔබතුමා දීලා තිබ්බද? මේක සම්පූර්ණයෙන්ම අපි සැලසුම් කළා අවශ්‍ය අංශයන් බෙදලා ක්‍රිකට් සඳහා ටර්ෆ් එකේ ඉන්න ඕන තැන, ප්‍රැක්ටිස් ෆැසිලිටිස් ඉන්න ඕන තැන, ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් එක, ක්‍රීඩකයන්ගේ නැවතම් පිළිවන් සියලු කටයුතු වගේම මේකේ මූලික කෙටුපත් හදලා ඉඩම වෙන් කළා වැට ගහලා සම්පූර්ණයෙන් අපි අත්පත් කරගෙන කටයුතු කරමින් තියෙනවා. මීට වඩා වෙන තැනක් යාපනයේ සොයාගන්න ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා මණ්ඩති උදූපත තමයි හරි සුදුසු තැන ක්‍රිකට් පැත්තෙන් කල්පනා කරලා බැලුවම. ඒ නිසා මම හිතනවා වෙන ක්‍රීඩාංගණයක් සොයාගන්න අපහසු වෙයි වෙන කාටවත්. මෙතන තමයි සුදුසුම තැන. මෙතන අපි කළ යුතුයි කියලා අපි දැඩි විශ්වාසයක් තියෙන අපිට තියෙන අත්දැකීමක්.